දැන් මේ පරණ දැනුම සමහරලාට කොහෙන්ද ආවේ කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ පැරණන්ට තිබ්බ දැනුම. එකක් තමයි එක මතයක් තමයි කලින් විශාල අධිරාජ්‍යයක් තිබිලා දියුණු ශිෂ්ටාචාරයක් තිබිලා නැති වුණා කියලා. දැන් මම මේ අද මේ මාතෘකාවට මෙහෙම කිව්වේ මම හැමදාම කරන ප්‍රාණායාමයක් තියෙනවා. ප්‍රාණායාමයක් කියන්නේ යෝගවල මේ උස්ම ගැනීම පිළිබඳ අභ්‍යාසයක්. ඒ අභ්‍යාසයේදී කරන්නේ මම මෙහෙම ඇඟිලි දෙක කන් දෙකේ දාලා ඔය යම් දෙදරීමක් මගේ ශරීරයේ ඇති කරන මේ අවුරුදු ගාණක් තියෙන බ්‍රහ්මාණී ප්‍රාණායාමය කියන එක දේ ගැන. දැන් අපි දන්නේ හෘදයාබාධ, heart attack, strokes ඒවා එන්නේ අපේ නහරවල කොලෙස්ටරෝල් තැම්පත් වෙලා, කැල්සියම් තැම්පත් වෙලා මේ රුධිර කැටි හිර වෙලා තමයි මේ හෘදයාබාධ එනවා කියලා කියන්නේ. නමුත් ඒක ප්‍රධාන මතය තාම ඒ ගැන අපි බෙහෙත් බොනවා වුණාට අප්‍රධානව යම් කතාවක් කියනවා මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන දෙයක් නැති හින්දායි හෘදයාබාධ එන්නේ කියලා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් නයිට්‍රික් ඔක්සයිඩ් කියලා වායු ස්වරූපයේ දෙයක් තියෙනවා. වායුවක් වගේ එකක් නයිට්‍රික් ඔක්සයිඩ් කියනවා. දැන් මේක අපේ ශරීරයට හදන්න බෑ. මේක හදන්නේ ශරීරයේ ඉන්න බැක්ටීරියාවෝ. මේ බැක්ටීරියාවෝ ඉන්නේ නහයේ සහ අපේ කෝටරක ප්‍රදේශ සහ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුල. මේ මුඛයේ ඉඳන් මුඛෙත් ඉන්නවා විශාල ප්‍රමාණයක් සහ දැන් මේ නයිට්‍රික් ඔක්සයිඩ් අවශ්‍ය වෙන්නේ ඇයි කියන්නේ අපේ ඇඟේ තියෙන නහරවල ඇතුලේ තියෙන ස්තරය ඉලාස්ටික් ගතිය එහි ඇදීමේ හැකියාව ඇති වෙන්නේ මේ නයිට්‍රික් ඔක්සයිඩ් වලින් කියලා දැන් වෙනකොට විද්‍යාවෙන් තහවුරු කරගෙන ඉවරයි. නමුත් මේ නයිට්‍රික් ඔක්සයිඩ් කෘත්‍රිමව හදන්න බහුජාතික සමාගම් විශාල උත්සාහයක් යෙදුණා. නමුත් මෙය ඊටාම අස්ථාවර ඊටාම සුළු වේලාවක් පවතින වායුවක් හින්දා මේක හදාගන්න බැරි වුණා. එතකොට දැන් යම් මේ ලෝකේ වටේම යම් රෝග ලක්ෂණ නැත්නම් විශේෂයෙන් මේ පිරිමින්ට විශේෂයෙන් තේරෙනවා එක කාලයකදී රුධිර පීඩනය වැඩි වෙනවා. අවුරුදු 30 සමහරට දැන් ජීවන රටාව අනුව අවුරුදු 20 25 වෙනකොට 30 35 වෙනකොට රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ ලිංගික සප්‍රාණිකත්වය කියන්නේ අවයවය ප්‍රාණ ඒ ප්‍රාණවත් වෙන එක අඩු වෙනවා. මේකට හේතු වෙන්නේ අපේ ඇඟේ රුධිර ගමනය අඩු වෙලා බාධා වෙන නිසා. මෙහෙම වෙන්න හේතුව තමයි අපේ ඇඟේ නහරවල තියෙන ඒ ඉලාස්ටික් ගතිය, ඇදීමේ හැකියාව නැති වෙන එක. දැන් මේකට සාමාන්‍යයෙන් බහුජාතික සමාගම් කරන විදිහට සප්ලිමන්ට් හදන්න සෑහෙන උත්සාහ කරා. ඒ වැඩේ හරි ගියේ නැහැ. එකම එකක් සාර්ථක වුණා. ඔය වියාග්‍රා කියන බෙහෙතෙන් ලිංගික ප්‍රදේශයේ නහර ඇදීමේ හැකියාව ඇවිල්ලා රුධිර ගමනේ මේ පැත්තට වැඩි වෙලා මේ ප්‍රාණවත් වෙන කෘත්‍රිම ක්‍රමයක් හොයාගත්තා. ඒ ඇරෙන්න මුළු ශරීරයේම හෘදයාබාධ වළක්වන්න නයිට්‍රික් ඔක්සයිඩ් හදාගන්න බහුජාතික සමාගම් වලට බැරි වුණා. දැන් මේ හෘදයාබාධ ගැන දැන් තියෙන ප්‍රසිද්ධ මතය 1950 ගණන් වල ඇන්සර් කීස් කියලා විද්‍යාඥයෙක් තමයි සමාජගත කරේ. ඕක කිව්වා අධික මේද ගත්තොත් මේද ගැනීමෙන් හෘදයාබාධ ඇති වෙනවා කියලා. එතකොට ඔය බිත්තර කන්න එපා. ඊට පස්සේ මේක මේ වෙළඳ මාෆියාවල් වෙන තෙල් වර්ග මේ ප්‍රොමෝට් කරන්න පොල් තෙල් කන්න එපා. එහෙම කියලා
අද කියනවා පොල් තෙල් කන්න මේදය කන්න මොළයට අත්‍යවශ්‍යයි මේදය. කොලෙස්ටරෝල් මොළයට අත්‍යවශ්‍යයි. වැඩිපුරම මොළේ හැදිලා තියෙන්නේ කොලෙස්ටරෝල් වලින්. එහෙම නැත්නම් ඇල්සයිමර්ස් වෙන්න පුළුවන්. මෙහෙම කියලා කියනවා. නමුත් අද වෙනකන් ප්‍රධාන මතය අපි දන්න දේ තමයි තෙල් කන්න එපා කියන එක. එතකොට නමුත් දැන් මෙහෙම කියලා බටහිර සමාගම් කොලෙස්ටරෝල් වලට එරෙහි බෙහෙත් එතකොට තෙල් නැති non fat ආහාර ද්‍රව්‍ය මේ වගේ සුවිශාල පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණයක් ලෝකෙට විකුණුවා. නමුත් අද පැත්තකට ගිහිල්ලා කියනවා ඒ ඔක්කොගෙම අයින් වෙලා කියනවා නෑ මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන දේ තමයි හෘදයාබාධ හැදෙන්න ප්‍රධාන හේතුව. ඒ විතරක් නෙමෙයි අපේ ජීවන රටාව අපි ගන්න ප්‍රධාන දේවල් කීපයක් මේ හෘදයාබාධ හැදෙන්න අපි හිතන්නේ නැති දේවල් කීපයක් බලපානවා කියලා. එකක් තමයි ඇන්ටිබයොටික්. ඇන්ටිබයොටික් වලින් මේ අපේ ශරීරයේ ඉන්න නයිට්‍රික් ඔක්සයිඩ් හදන බැක්ටීරියාව මැරෙනවා. ඒක කියන දෙයක් නෙමෙයි. එතකොට නයිට්‍රික් ඔක්සයිඩ් හැදෙන්නේ නැහැ. අනිත් හිතන්නේ නැති දේ තමයි ෆ්ලෝරයිඩ් සහිත මවුත් වොෂ්. දැන් කටේ මවුත් වොෂ් වලින් හොදනකොට සහ ටූත් පේස්ට් වලින් මේ බැක්ටීරියාව මැරෙනවා. එතකොට ෆ්ලෝරයිඩ් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ බැක්ටීරියාව විනාශ වෙලා නයිට්‍රික් ඔක්සයිඩ් නොහැදෙන්නේ. තව දෙයක් තමයි අපේ මේ ગેස්ට්‍රයිටිස් වලට ඇසිඩ් වලට ගන්න බෙහෙත් වර්ග. දැන් එක මේ බැක්ටීරියාව උපරිම ක්‍රියාකාරීත්වය එන්න යම් ආම්ලික තත්වයක් යම් pH අගයක් අපේ ශරීරයේ තියෙන්න ඕන. එතකොට මේ භාෂ්මික දේවල් මේ අපි ගන්න ප්‍රසිද්ධ මේ ગેස්ට්‍රයිටිස් වලට ගන්න මේ බෙහෙත් ගත්තම මේ තියෙන ආම්ලිකතාවය නැත්නම් pH සමතුලිතතාවය බිඳ වැටිලා මේ බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඒ නිසා ෆ්ලෝරයිඩ් වලින් කට හොදන, දත් මදින, ඇන්ටිබයොටික් ගන්න, ඒ වගේම pH අගයේ ශරීරයේ භාෂ්මිකතාවය වැඩි කරන ඒවා ගැනීමෙන් හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා කියලා දැන් වෙනකොට හොයාගෙන තියෙනවා. නමුත් මේ කාරණය මේ ලෝක බහුජාතික මාෆියාව මේ කාරණේ අපෙන් හංගගෙන ඉන්නේ. දැන් මේක කවදාත් ප්‍රසිද්ධිය මම කොහෙදවත් කතා වෙනවා අහලා නැහැ. එතකොට මට පුදුම හිතෙන හේතුව තමයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මම ඉස්සෙල්ලා පෙන්නමු මේ බ්‍රහ්මාණී ප්‍රාණයාමයෙන් 160ක් නෙමෙයි 60 ගුණයක් ශරීරයේ මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන ද්‍රව්‍යය හදන්න පුළුවන් කියලා. එතකොට මේ කාර්යය අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා මේ හොයාගත් මේ බ්‍රහ්මාණී ප්‍රාණයාමයේ හොයාගත්ත මේ කවුරු හරි කොහොමද මේක දැනගෙන හිටියේ? හරි පුදුම දෙයක්. ඒක අනිත් දේ තමයි මේ මගේ යෝග ගුරුවරයා කිව්ව හරි සුන්දර කතාවක් තියෙනවා. තායිලන්තයේ යම් කෙනෙක් හොයාගත්තලු මේ දුම්රිය මාර්ගයේ අයිනේ හාන්සියලා ඉන්නකොට ඒ ඇති වෙන කම්පනය නිසා ශරීරයට විශාල සුවතාවයක් දැනෙනවා කියලා. ඒ පාර මේක බලාගෙන හිටපු ගමේ අනිත් මිනිස්සුත් දුම්රිය මාර්ගයේ අයින්ට ඇවිල්ලා මේ බිම හාන්සිලා ඉන්නකොට මේ මිනිසුන්ගේ ශරීරයේ ගොඩක් රෝග නැති වුණාලු. දැන් ඔයගොල්ලෝ මේ ප්‍රමාණී ප්‍රාණයාමයේ කරොත් එහෙම අතිශය මානසික ශාරීරික සැපයක් එකපාරට ඇති වෙනවා. ඒක මේ අත්දැකලා බලන්න කරලා. ඒක අනිත් එක උපදේශකෙක් නැතුව කරන්න එපා කිසිම දෙයක්. ඔය යෝගා පන්තියකට යන කෙනෙක් බ්‍රහ්මාණී ප්‍රාණයාමයේ බලන්න මොකද්ද කියලා හැමදාම කරන්නේ. අපි මේ යුගය හරි අමුතු යුගයක්. මේ යුගයේ සමාජ මාධ්‍ය හින්දා එක හේතුවක්. අනිත් දේ තමයි මේ විවර වෙලා තියෙන දැනුම ධර්මයේ වේවා විද්‍යාව වේවා විවර වෙන කාලයක්. එතකොට දැන් මේ වාණිජ්‍ය අවශ්‍යතා හින්දා සමහරට දේශපාලනික අවශ්‍යතා හින්දා අධිරාජ්‍යවාදී අවශ්‍යතා හින්දා යටපත් කරගෙන තිබ්බ දැනුම බොරු කියලා අහුවෙලා එහෙම නැත්නම් අර්ධ සත්‍ය කියලා අහුවෙලා දැන් අලුත් ඒ සත්‍ය මතුවෙමින් තියෙනවා. දැන් ඔය මම කිව්ව නයිගල් ඒ කිව්ව විද්‍යාඥයා ගැන කියනවා නම් ආයිසරයක් ඔය කොලෙස්ටරෝල් ගැන කියපු මෙයා රටවල් 7ක් ගැන පරීක්ෂා කරා. නමුත් මෙයා හිතාමතා පරීක්ෂා කරේ නැහැ වැඩිපුර මස් කන මේදය ගන්න ඔය ප්‍රංශය ඒ වගේ රටවල් වල ගත්තේ නැහැ.
දැන් ඉතාලියේ එක කාලයකට විතරයි ඒ කියන්නේ එක අපි තුමු සම වින්ටර් කියලා තියෙනවා නම් ඒ එක කාලයක විතරයි දත්ත ගත්තේ. මෙහෙම කරලා මෙයා මේ බහුජාතික සමාගම් වලට අවශ්‍ය දත්ත හොයලා දුන්නා. මේදය කෑමෙන් තමයි හෘදයාබාධ එන්නේ කියලා. නමුත් අද වෙනකොට ඒකට වඩා අපේ නහර ඉලාස්ටික් නොවීම හෘදයාබාධ වලට ප්‍රධාන හේතුවක් කියලා දැන් වෙනකොට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒක නමුත් ප්‍රසිද්ධ මාධ්‍ය මාස් මීඩියා වලින් අපිට කියන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම නයිට්‍රේට් තියෙන ආහාර, බීට්, තද කොළ පාට ආහාරයට ගන්න දන්න කෙනෙක්ගෙන් ඉගෙනගෙන මේ බ්‍රහ්මාණී ප්‍රාණයාමය කරන්න. මේ දෙකෙන් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් ශරීරයේ හැදෙන්නේ.